Right, in this video අපි organic chemistry වලට introduction එකක් තමයි mainly දෙන්නේ. Organic chemistry මුකුත්ම බැරි කෙනෙක්ට හෝ organic chemistry පුළුවන් අමතක වෙලා තියෙන කෙනෙක්ට මතක් කරගන්න වගේ මේ series එක බලන්න පුළුවන්. එතකොට මේ first video එකේ මම basic introduction එකක් දෙන්නේ organic chemistry කියන්නේ මොනවද සහ අපි මොනවද කතා කරන්නේ කියන කොටස් ටික මම කොහොමත් වීඩියෝස් සීරීස් එකක් විදිහට මේක ගේනවා. මේට අමතරව ඕගනික් පුළුවන් අයට කන්වර්ෂන්ස් විදිහට මම කන්වර්ෂන්ස් වල වෙනම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. මම ඉංග්ලිෂ් මීඩියම් වලින් තමයි කියන්නේ ඉංග්ලිෂ් වර්ඩ්ස් තමයි ලියන්නේ but සිංහලෙන් එක්ස්ප්ලেইন කරනවා. ඒතර මම හිතනවා මීඩියම්ස් දෙකේම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මම කියලා දෙන්නම්. එතකොට මුකුත්ම බැරි කෙනෙක්ට උනත් කමක් නැහැ. ඕගනික් කිසිම කන්වර්ෂන් එකක් බැරි කෙනෙක්ට උනත් මේකෙන් මොකක් හරි අරගෙන කියන්නේ මේකෙන් ෆුල්ම ලෙසන් එක ඉගෙන ගන්න පුළුවන් විදිහට මම සීරීස් එකක් විදිහට පොඩි පොඩි වීඩියෝස් වලින් අප්ලෝඩ් කරන්නම්. සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වල අමාරුයි කියලා කියන එකක් තමයි ඕගනික් කෙමිස්ට්‍රි කියන්නේ. ඒ පාර්ට් එක ඕගනික් කියන්නේ. හැබැයි ඕගනික් දන්න කෙනෙක් කියනවා කෙමිස්ට්‍රි වල තියෙන ලේසිම පාර්ට් එක තමයි ඕගනික් කියලා. ඒකින්ද ඉක්වේෂන් එක පුළුවන් වුණාම සෑහෙන පාර්ට් එකක් කෙමිස්ට්‍රි පේපර් එකේ ගොඩ දාගන්න පුළුවන්. දැන් කෙමිස්ට්‍රි පේපර් එකේ ගත්තොත් එහෙම MCQ සහ SA කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඒකේ අලුත්ම ළමයෙක් දන්නේ නැත්තම් MCQ 50ක් දෙනවා. එතකොට ඒකට full marks 50ක් හම්බ වෙනවා. එකකට එක ගානේ ලකුණු. ඉතුරු 50 හම්බ වෙන්නේ SA එකට. එතකොට SA එකට SA structured SA තියෙනවා 4ක්. ඊට පස්සේ essays 4ක් තියෙනවා. right structured නිකන් normal essay එකකට ලකුණු 7.5ක් හම්බ වෙනවා. structured essay එකට ලකුණු 5ක් හම්බ වෙනවා. එක MCQ එකට එක ලකුණක් ගන්න හම්බ වෙනවා. organic ගත්තොත් එහෙම organic සාමාන්‍යයෙන් MCQ 8ක් විතර එනවා. එතකොට එතන ලකුණු 8යි. structured essay එකක් එනවා ලකුණු 5යි. මෙතන essay එකක් එනවා 7.5යි. සාමාන්‍යයෙන් ලකුණු 22මාරක් නැත්නම් 22ක් වගේ ප්‍රමාණයක් මේකෙන් එනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම ලකුණු 20ක් 22ක් වගේ ප්‍රමාණයක් 22 ඒ වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපි කියන්නේ 22මාරක් කියලා. මෙතන MCQ මේක වැඩි වෙන්න පුළුවන්. මේක නම් මේ fixed values MCQ ප්‍රමාණය අනුව තමයි ඒක depend වෙන්නේ. සාමාන්‍යයෙන් ලකුණු 20ක් 22ක් වගේ ප්‍රමාණයක් ඕගනික් වලින් එනවා අනිවාර්යෙන් විභාගෙට. මේන MCQ ගාන අනුව තමයි වෙනස් වෙන්නේ total marks එක. ඒතකොට ලකුණු 22ක් කියන්නේ සාමාන්‍යයෙන් 20ක් 22ක් කියන්නේ පේපර් එකෙන් 5න් එකක් වගේනේ. එතකොට මේක ඕගනික් නැතුව කරන්න බැරි තරම් තමයි සාමාන්‍ය ඕගනික් ක්වෙස්චන් එක අතාරින්නේ නැහැ. එතකොට ඔයාට ලකුණකට යන්න සහ මේ කෙමිස්ට්‍රි වල කොන්ෆිඩන්ස් එක හදාගන්න පුළුවන් පාඩමක් තමයි මේක. හින්දා සරලව ඒක මම මේකෙදි එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට ඕගනික් කෙමිස්ට්‍රි කියන්නේ මොකක්ද? නැත්නම් ඕගනික් කම්පවුන්ඩ් එකක් කියන්නේ මොකක්ද? නැත්නම් අපි කියනවා කාබනික දැන් මේක කියන්නේ කාබනික රසායනනේ. එතකොට කාබනික රසායන කාබනික සංයෝගයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි කියන්නේ ඕගනික් කම්පවුන්ඩ් එකක් කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙන ඒවා වෙන්න පුළුවන්. මේන් ඉතින් කාබන් තියෙන ඒවා තමයි ඕගනික් කම්පවුන්ඩ් එකක් වෙන්නේ. හැබැයි කාබන් තිබ්බ පමණින් ඕගනික් කම්පවුන්ඩ් එකක් වෙන්නේ නැහැ කිසිම එකක්. සාමාන්‍ය ඕගනික් කම්පවුන්ඩ් එක කාබන් අනිවාර්යෙන් තියෙනවා. right? කාබන් අනිවාර්යෙන් තියෙනවා. ඊට අමතරව හයිඩ්‍රජන් තියෙන්න පුළුවන්, ඔක්සිජන් තියෙන්න පුළුවන්, නයිට්‍රජන් තියෙන්න පුළුවන්, ෆොස්ෆරස් ඔය වගේ තව ඒවා තියෙන්න පුළුවන්. හැලජන් එහෙමත් තියෙන්න පුළුවන්. හරි? හැලජන් කියන්නේ මොනවද? හැලජන් කියන්නේ ක්ලෝරින්, බ්‍රෝමීන්, අයිඩීන් ඔය වගේ ඒවා තියෙන්නත් පුළුවන්. right? ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයිඩීන් ඔවා තියෙන්නත් පුළුවන් ඕගනික් කම්පවුන්ඩ් එකක. හැබැයි කාබන් තිබ්බ පමණින් ඕගනික් කම්පවුන්ඩ් එකක් වෙන්නේ නැහැ. එතකොට ඕගනික් කම්පවුන්ඩ් එකක් කියන්නේ එකක් නම් අනිත් ජාතිය මොකද්ද? තව එකක් තියෙන්න එපයි. ඉනෝගනික් කම්පවුන්ඩ් කියලා තියෙනවා. ඒකත් කෙමිස්ට්‍රි වල තව පාර්ට් එකක් ඉනෝගනික් කියන්නේ. එතකොට ඉනෝගනික් කම්පවුන්ඩ්ස් තියෙනවා. සමහර ඒවා කාබන් තියෙනවා. අපිට හිතුණට ඒවා ඕගනික් කියලා නෑ. ඒවා ඕගනික් නෙමෙයි. කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ඊළඟට කාබනික් ඇසිඩ් ඔය වගේ ඒවා මේවා ඉනෝගනික් කම්පවුන්ඩ්ස්. මේවා ඉනෝගනික් කම්පවුන්ඩ්ස්. මේවා ඕගනික් ඒවා නෙමෙයි. right? මේවා ඕගනික් ඒවා නෙමෙයි. මේවා ඉනෝගනික් කම්පවුන්ඩ්ස්. එහෙම ඒවත් කීපයක් තියෙනවා. කාබන් තිබ්බට ඕගනික් වෙන්නේ නැහැ. ඒතර මේ ඕගනික් කම්පවුන්ඩ්ස් ගත්තොත් එහෙම සිලබස් එකේ අපිට කතා කරන්න තියෙන්නේ
හයිඩ්‍රෝකාබන් කියලා එකක් ගැන කතා කරන් තියෙනවා. හරිද? හයිඩ්‍රෝකාබන් එකක් කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් විතරක් තියෙන සංයෝග. හයිඩ්‍රජන් කාබන් විතරක් තියෙන සංයෝග තමයි හයිඩ්‍රෝකාබන් කියන්නේ. ඒතර හයිඩ්‍රෝකාබන් ಜಾති දෙකකට බෙදෙනවා. එකක් තමයි ඇලිෆැටික සංයෝග. ඇලිෆැටික් කම්පවුන්ඩ්ස්. අනිත් එක තමයි ඇරෝමැටික සංයෝග නැත්නම් ඇරෝමැටික් කම්පවුන්ඩ්ස් කියන්නේ. right? ඒතර ඔය හයිඩ්‍රෝකාබන්ම තමයි දෙකකට බෙදෙන්නේ මෙහෙම ඇලිෆැටික් සහ ඇරෝමැටික් කියලා. ඇලිෆැටික් කම්පවුන්ඩ්ස් තව ಜಾති තුනක් තියෙනවා අපි කතා කරන ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් කියලා. right? ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් කියලා ಜಾති තුනක් තියෙනවා ඒ ඇලිෆැටික් කම්පවුන්ඩ්ස්. ඊට පස්සේ ඇරෝමැටික් කම්පවුන්ඩ්ස් ගත්තොත් එහෙම බෙන්සීන් රින් එකක් තියෙන කම්පවුන්ඩ්ස් වල තමයි අපි ඇරෝමැටික් කම්පවුන්ඩ් කියන්නේ. ඉතින් මේන් එක්සැම්පල් එක මම ගත්තොත් එහෙනම් බෙන්සීන් තමයි එක්සැම්පල් එක තියෙන ඇරෝමැටික සංයෝග වලට. පැහැදිලිද? ඇරෝමැටික දැන් බෙන්සීන් රින් එකක් තියෙන බෙන්සීන් වලයක් එක්ක මෙහෙම මෙතෙට මේ තව කාබන් චේන් එකක් සෙට් වෙලා තිබ්බට අවුලක් නැහැ. මේකටත් කියන්නේ ඇරෝමැටික කම්පවුන්ඩ් එකක් තමයි. හරිද? පැහැදිලිද? මේකත් ඇරෝමැටික් කම්පවුන්ඩ් එකක් තමයි. මේකට මෙහෙම කාබන් චේන් එකක්ම සෙට් වුණාට කමක් නැහැ. මේකත් ඇරෝමැටික් කම්පවුන්ඩ් එකක් තමයි. පැහැදිලිද? එතකොට බෙන්සීන් තමයි සරලතම ඇරෝමැටික සංයෝගය. එතකොට මේ ඇලිෆැටික සංයෝග තමයි ಜಾති තුනකට බෙදෙනවා ඇල්කේන්, ඇල්කීන් සහ ඇල්කයින් කියලා. right? එතකොට ඕක තමයි මේන්ම ඉන්ට්‍රොඩක්ෂන් එක. සාමාන්‍ය පොඩි හැඳින්වීමක් තමයි මේක. කාබනික සංයෝග මොනවද? කාබනික සංයෝගයක් කියන්නේ මොකද්ද? කාබනික රසායනය අපි ඉගෙන ගන්න ඉන්නේ මොනවද කියලා. සාමාන්‍ය පොඩි හැඳින්වීමක් තමයි මේක. අපි මේ ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් ඔය කට්ටිය ගැන කතා කරනවා. ඊළඟට බෙන්සීන් ගැන කතා කරනවා. ඊට අමතරව මේවට ඔය හයිඩ්‍රජන් වෙනුවට තව සෙට් වෙන්න පුළුවන් OH කාණ්ඩයක්. මෙහෙම OH ගෲප් එකක් සෙට් වෙන්න පුළුවන්, හැලජන් එකක් සෙට් වෙන්න පුළුවන්. ඔය වගේ එක එක ඒවා සෙට් වුණාම එක එක ඒවා හැදෙනවා. හරිද? මේකට කියනවා අපි ඇල්කොහොල් එකක් කියලා. ඊට පස්සේ හැලජන් සෙට් වුණාම මේ හැලජනික් කම්පවුන්ඩ්ස් හැදෙනවා. ඒ වගේ තව ගොඩක් දේවල් ගැන ඕගනික් කෙමිස්ට්‍රි වල ඉගෙන ගන්නවා. එතකොට මම මේක වීඩියෝ සීරීස් එකක් විදිහට ගෙන හින්දා කොහොමත් ෂෝට් වීඩියෝස් තමයි ගේන්න බලන්නේ. දැන් මේක තමයි බේසික්ම අයිඩියා එක. ඔයා මේක ගැන කතා කරන්න තියෙන්නේ මොනවද කියන එක ගැන. එතකොට දැන් MCQ උනාත් දැන් කෙනෙක් නිකන් බය වෙලා ඇති කන්වර්ෂන්ස් විතරයි තියෙන්නේ කියලා නැහැ. ඕගනික් කෙමිස්ට්‍රි කියන එක එක පාර්ට් එකක් තමයි කන්වර්ෂන්ස් කියන්නේ. right? කන්වර්ෂන්ස් කියන්නේ තව තියෙනවා තියරි වලින් ක්වෙස්චන්ස් අහනවා. කන්වර්ෂන් විතරක් පුරුවන් වුණා කියලා වැඩක් නැහැ. කන්වර්ෂන් පුළුවන් තරම් කරා කියලා ඕගනික් කෙමිස්ට්‍රි පුළුවන් වෙන්නේ නැහැ. කන්වර්ෂන් ටික විතරක් කරයි. හැබැයි තියරි පාර්ට්ස් තියෙනවා. දැන් ගොඩක් essay question එකට තියරි පාර්ට්ස් දානවා. ඊළඟට කන්වර්ෂන් එක තව තියෙනවා මෙකැනිසම්ස් තියෙනවා. මෙකැනිසම්ස් කිහිපයක් තියෙනවා. ලොකුවට පද වෙන්න ඕනේ නැහැ. මෙකැනිසම්ස් කිහිපයයි සිලබස් එකට තියෙන්නේ. යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒකත් කටපාඩම් නොකර පාඩම් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ එක එක මෙකැනිසම් වලට. ඉතින් ඒ එක එක මෙකැනිසම්ස් තියෙනවා. කන්වර්ෂන් තියරි ඔය ඔක්කොම එකතුවක් තමයි. එතකොට MCQ වල වුණත් වැඩිපුර තියරි අහනවා. මෙකැනිසම් වලිනුත් එක ප්‍රශ්නයක් දෙකක් විතර අහන්න පුළුවන්. කන්වර්ෂන් උත් අහනවා. එහෙන් මෙහෙන් කියන්නේ කන්වර්ෂන් එකේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අහන්න පුළුවන්. මැද හැදෙන අපි ගත්තොත් එහෙනම් මැද හැදෙන ඒ කියන්නේ මිඩල් ඉන්ටර්මීඩියට් ප්‍රොඩක්ට් එකක් ඔය ඒ වගේ එකක් ගැන අහනවා කියන්නේ ඒ කියන්නේ ඒක මෙකැනිසම් එක ගැන තමයි ඒකේ ප්‍රශ්නේ අහන්නේ. ඔය වගේ ප්‍රශ්න කිහිපයකට කියන්නේ කොටස් වලට කැඩලා තමයි ඕගනික් කෙමිස්ට්‍රි කියන්නේ ෆුල් එක හැදෙන්නේ. ඉතින් අපි එකින් එක ගැන වෙන වෙනම කතා කරමු. ඊළඟ වීඩියෝ එකේ මම ගේන්නම් ඇල්කේන්, ඇල්කීන්, ඇල්කයින් කියන තුන වෙන් වෙන්ව අඳුරා ගැනීම. නිකන් සරල අඳුරා ගැනීම. මේ තාම මේ ඉන්ට්‍රොඩක්ෂන් සීරීස් එක යන්නේ. ඒතර අඳුරා ගැනීම කියන එක ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඊට පස්සේ වෙන වෙනම අපි එකින් එක තියරි ඉගෙනගෙන කන්වර්ෂන් කියන එක මම වෙනම සීරීස් එකක් විදිහට ගේන්නම්. හරි. මේක තමයි මේ ෆස්ට් වීඩියෝ එකේ එන්ඩ් එක.